මල්ලිකා මොනවාට උයන්නේ? උයන්නේ කියලා කිසි දෙයක් නැහැ මේ ගේ හැරි. මම පොඩි කවන් කඩේට ඒව මස් 500ක් අම්මෝ මස් වෙන ගමන් ගෑණි දන්නේ නැද්ද? දුරුතා එතුල්ල කාගනි සල්ලි මදුක්කෝ බලපෑක දෙන්නේ නැති ඒ සල්ලි නෙමෙයි යකෝ මොකද්ද තාත්තේ මේ මාස 6ක මස් කෑල්ලක් කෑවේ නේද මාර කුණුනේ අප්පා මාස 4 කලින් බර මස් කෑවා ඈ මල්ලිකා බර සල්ලි කොහෙන්ද යකෝ මල්ලිකා කුකුල් මස් කියන්නේ මල්ලිකා අපි සල්ලි දීලා ගන්න ලෙඩනේ දැන් මොනවද ග්‍රෑට කණ්ඩු උයන්නද වෙන තියෙන බටුයි පරිප්පුයි. බටු එපා පරිප්පු විතරක් ලිපේ දැන් පරිප්පු කොච්චරද ලිපේ තියන්නේ හුඬු භාගයක්. අම්මෝ මේ ගෑනම මාව කණ්ඩම ආව ගෑණි මොකක්ද තමස කිව්වේ? නෑ වැඩක් වෙලිදියක් තියෙන වරින්ක පරිප්පු ලිපේ තියෙන හැටි කියාදේ මල්ලිකා දැන් මොනවද මේ උරේ තියෙන්නේ පරිප්පු නිති. අනේ සල්ලි බං සල්ලි මෙහෙ කොල්ල ගත්තාත් ජමල් මල්ලිකා අපිට බැලුවට වෙනවා මේ අතේ පරිප්පු වෙන්නේ මේ කොල්ල ගා වැඩි හරි දාපන් කොල්ලා දාලා දිනේ කොල්ලා විනාශ කරන්න එපා අසේ ඒක කරලා දාලා හොදට ඊළඟ මොනවද තුන පාන මන අඩු මුකුඩු වල දාලා කහකුඩු දාන්න එපා කහකුඩු ගන්න ඕක කොල්ලා එලා ලිපේ තියලා හරි ඊට මොනවද දාන්නේ තව දැන් මේකට පොල් කිරි දාන්නෙත් නැද්ද? ඈ පොල් කි දාන්න ඕනේ පුත්තක් දාලා ලිපේ තියපන් විනාශ කරන්න එපා උයපන් ගවන්න මේ වයලා ඔකට දානකොට පරිපූර්ණ පිළිද වතුර දාන්න එපා. ලීටර් රුපියල නිකන් වතුර දාපන්. මල්ලිකා මේ නිකන් ආන්නේ. ඔබට බඩගිනිද? කන්න ඕන නැද රැට? එහෙම මිනිස්සු උදේටත් කෑවේ දිය බා. දවල්ට කෑවෙත් නැහැ. දැන් රැයටවත් කන්නේ නැද්ද? අම්මේ කාලා ආරලා බලපල්ලක තුගේ ඇඟවල සයිස් එක. තෝ මන් දන්න උඹලා දවසක මාව කාලා උඹලා මාව පාරට බස්සන. දැන් මේක සල්ලි නෙවෙයිද?